හෙලෝ ඔයාලා හැමෝටම ඔන්න ඉතින් ආදරෙන් පිළිගන්නවා The Voice of the Universe YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් ස්පෙෂල් ගයිඩ් එකක් අරගෙන මම ඇවිත් ඉන්නවා ඔයාලගේ ජීවිත ලස්සන කරන්න ලස්සන අවබෝධයක් දෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් The Voice of the Universe YouTube channel එක subscribe කරලා නැති හැමෝටමත් මේ channel එක subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඇත්තටම අද මම මේ වීඩියෝ එක කරන්නේ ගොඩාක් සතුටින්. මොකද මේ වීඩියෝ එක කරන්න හේතුව වුණෙත් අපේ The Voice of the Universe family එකේම කෙනෙක් මගේ මීට කලින් මම කරපු වීඩියෝ එකට දාපු කමෙන්ට් එකක්. ඉතින් මම මුලින්ම එයාට ස්තුති කරනවා. ඔයා නිසා තමයි, ඔයාගේ කමෙන්ට් එක නිසා තමයි අද හැමෝම මෙන්න මේ නිවැරදි අවබෝධය මේ වීඩියෝ එක හරහා ලබා ගන්න. ඉතින් මම ආයෙත් වතාවක් එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කලින් වීඩියෝ එකට ඒ අදහස මට දක්වපු නිසා. හරි. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ ඒ වීඩියෝ එක බලපු අය දැනටම දන්නවා ඒ ගැන. මම ඒ වීඩියෝ එකේදී කිව්වා අපේ අතීතය කියන්නේ මතකයක් විතරයි, අනාගතය කියන්නේ මායාවක්. එතකොට අපි ඇත්තටම අයිති වෙන්නේ මේ වර්තමාන මොහොතට කියලා. ඉතින් එතන මම කීව අනාගතය කියන්නේ මායාවක් කියන එක ගැන ඒ කලින් වීඩියෝ එකට හොඳ කමෙන්ට් එකක් දාලා තිබුණා කෙනෙක්. මම ඔයාලට කලිනුත් කිව්වා. ඒ තමයි එයාට මං හිතන විදිහට පුංචි ප්‍රශ්නයක් එතෙන්දී ඇති වෙලා තියෙනවා. ඒ තමයි නිර්වාණය අරමුණ කරගෙන නිර්වාණය අවබෝධ කරගන්න අරමුණක් තියාගෙන ඉන්න කෙනෙක් නම් නිර්වාණය කියන්නේ ගොඩක් ඈතින් තියෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනුවෙන් සිල් රකින්නවා, එතකොට දන් දෙනවා, බණ අහනවා, මේ වගේ නොඑක් පින්කම් අපි කරනවා ඒ දේ බලාපොරොත්තු වෙන්න. එතකොට අනාගතය කියන්නේ මායාවක් නම් ඒ දේ අපි ඒ දේ වෙනුවෙන් අපි අතරමං වෙනවා නේද කියලා එයා හොඳ කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් මං එයාට ඒ දේ පැහැදිලි කරලා රිප්ලයි එකක් දාලා තිබුණා. ඒත් මට ඕන වුණේ එයාගේ ඒ අදහසින් ඔයාලටත් හරිම ගයිඩ් එක ලබා දෙන්න. ඉතින් ඇත්තටම මෙතන තිබිලා තියෙන්නේ පුංචි අවබෝධ කරගැනීමේ ප්‍රශ්නයක්. මේකෙදී මම කලින් වීඩියෝ එකේදී මම දැනුත් කියනවා මේ අතීතයේ අනාගතය කියන්නේ මායාවක් කියලා කියන්නේ ඇත්තටම අපි අනාගතයේ ගෝල්ස් තියාගන්න, අරමුණු තියාගන්න එපා කියනවා කියන එක නෙවෙයි. මේකෙන් කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වීමේ, වර්තමාන මොහොතේ සතුටු වීමේ, වර්තමාන මොහොත විඳීමේ වැදගත්කම ගැන. මම ඔයාලට උදාහරණ කියලාම ඒ දේ පැහැදිලි කරන්නම්. අන්න එතකොට එයාටත් ඔයාලටත් හරියටම මේ කීව දේ තේරුම් ගන්න පුළුවන් වෙනවමයි. විශ්ව ආකර්ෂණ නීතිය ගැන දන්න අය, නොදන්න අය අපි හැමෝම මේ ලෝකේ හැමෝගෙම ජීවිත සාර්ථක කරගන්න නම්, ජීවිත සතුටින් හැමදාම සතුටින් හැම දවසකම සාර්ථකව සතුටින් ඉන්න නම් අපේ අරමුණු, අනාගතයේ අපි හිතන් ඉන්න අරමුණු, ගෝල්ස් වලට ඒවා ඇචීව් කරගන්න නම් ඕන ප්‍රධානම දෙයක් තමයි අපි දැනගන්න ඕන වර්තමාන මොහොතේ ජීවත් වීම, වර්තමාන මොහොත විඳීම, වර්තමානය ගැන සතුටු වීම. හරි, මං ඔන්න දැන් ඔයාලට උදාහරණයක් කියන්නම්. මං කියවනේ අනාගතය කියන්නේ මායාවක් කියලා. මම කිව්වේ අනාගතය ගැන ගෝල්ස් තියාගන්න, අරමුණු තියාගන්න එපා කියන එක නෙවෙයි. අපි හැමෝටම අනාගතය වෙනුවෙන් ඇචීව් කරගන්න අරමුණු තියනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. අපිට අරමුණු තියෙන්න ඕනේ. නැත්තම් ජීවිතේ අරමුණක් තියෙන්න ඕනේ. නැත්තම් මේ ජීවිතෙන් තේරුමක් නැහැ. ඒත් ඔයා මෙන්න මේ විදියට ජීවත් වුණොත් හරිද? කොහොමද? ඔන්න උදාහරණයක්. ඔයාට ඕනේ තව අවුරුද්දකින් දෙකකින් ඊළඟ අවුරුද්දේ හෝ ඊට පස්සේ ලස්සන ගෙදරක් හදන්න.
ලස්සන ලොකු ලස්සන ගෙදරක් හදන්න ඕනේ. ඒත් ඔයාගේ අතේ දැන් ඒ වෙනුවෙන් වැය කරන්න මුදල් නැහැ. ඉතින් ඔයා මේ වෙලාවේ නිකන් උඩ බලාගෙන හිත හිටියොත් අනේ මට ගෙයක් හදාගන්න ඕනේ, ලබන අවුරුද්දේ කොහොම හරි ගේ හදාගන්නම ඕනේ, නැත්තම් වැඩක් නැහැ කිය නිකන් ඔහේ වෙලාව නාස්ති කර කල්පනා කර හිටියොත් ඔයාට ඒ ඔයාගේ අරමුණ ඉටු කරගන්න පුළුවන්ද? ඉබේටම ගේ හැදෙනවද? නෑ. එහෙම වෙන්නේ නැහැ. අපිට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. මේ මොහොතේ ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. අපි ජොබ් එකක් කරන්න ඕනේ. මොකක් හරි එහෙම නැත්තම් තමන්ගේ මොනවා හරි දෙයක් බිස්නස් එකක් පටන්ගෙන වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකින් අපි ඒ ගෙදර හදාගන්න අපි මුදල් උපයා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. නමුත් අපි නිකන් මේ ගත කරන වර්තමාන මොහොතේ අපි මේ දැන් මේ වර්තමාන මොහොතේ ඒ ඔයාගේ අරමුණ ගැන ඕනවට වඩා කල්පනා කර හිටියොත් හරිද? මට ගෙයක් හදාගන්න ඕනේ. ඒත් මගේ අතේ සල්ලිත් නැහැ. මං කොහොමද මේක කරන්නේ? ඒත් මට ගෙයක් ඕනෙමයි. මේ විදිහට වර්තමාන මොහොතේ වර්තමානයේ කාලය ගත කර කාලය කකා කාලේ නාස්ති කර හිටියොත් ඔයාගේ අරමුණට යන්න පුළුවන්ද? ඔයාගේ අනාගත අරමුණට යන්න බෑ. එතකොට ඔයා මේ ගත කරන මේ දැන් ගත කරන මොහොතෙන් වැඩක් තියනවද? නෑ නේද? ඔයා දැන් ඉන්නෙත් ලොකු මානසික පීඩනයක ඉන්නේ. ඇයි? ඔයා අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒක සාර්ථක කරගන්නේ කොහොමද කියලා ඔයා මේ දැන් ගෙවෙන තප්පරෙත් හිතනවා. ඉතින් ඔයාගේ ඔළුවට ලොකු ඔයාගේ මනසට මේක ලොකු පීඩනයක් නෙවෙයිද? ඔයා ඕනමට වඩා අනාගතේ ඒ හිතන් ඉන්න අරමුණ ඔයාගේ හිතින් තදින් අල්ලගෙන ඉන්නවා. මට ඒ දේ ඕනේ කියලා. ඒත් හැබැයි ඔයා මේ වෙලාවේ වැඩක් කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැඩක් කරන්නේ නැත්තම් මහන්සි වෙන්නේ නැත්තම් ඒ හිතන දෙන් වැඩක් තියනවද? ඒ ඔයා හිතන් ඉන්න අරමුණෙන් වැඩක් තියනවද? නැහැ නේද? එහෙනම් මේ අනාගතය මායාවක් කියන එකෙන් කියන්නේ ඔයාට අරමුණු තියාගන්න එපා කියන එක නෙවෙයි. අරමුණක් තියාගන්න. හැබැයි ඒ අනාගත අරමුණට ඕනවට වඩා ඇලෙන්න එපා. ඒ අරමුණ ඔයාගේ හිතේ තියාගන්න. වර්තමාන මොහොතේ ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. වර්තමාන මොහොත ගැන සතුටු වෙමින්. වර්තමාන මොහොතේ ඍණාත්මක විදියට ඉඳලා ඒ අරමුණ ගැන කොච්චර හිතුවත් වැඩක්ද නැහැ. එතෙන්දී අන්න ඒකට තමයි ඔයා අහුවෙන්නේ මායාවකට. ඔයාට අනාගතේ අරමුණක් තිබ්බට ඔයා වර්තමානයේ මුළු කාලෙම ඒ වෙනුවෙන් නාස්ති කරනවා. ඒ වෙනුවෙන් වැඩක් කරන්නේ ඒ වෙනුවෙන් ඕනවට වඩා හිත ඉන්නවා. වර්තමානයේ දේවල් මේ දැන් ගත වෙන දැන් වෙන දේවල් අමතක කරලා දැන් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න නැතුව ඔහේ ඒ වෙනුවෙන්ම හිත යොමු කරගෙන ඉන්නවා නම් ඕනවට වඩා අල්ලගෙන ඉන්නවා නම් ඔයා එන්නේ ඒ වෙලාවට අන්න එතකොට තමයි අර මම කියපු මායාවට අහු වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් මේකෙදි කියන්නේ මොකද්ද දන්නවද? ඔයාට අනාගතය වෙනුවෙන් ඕන තරම් අරමුණු තියාගන්න පුළුවන්. ලස්සන වාහනයක් ගන්න, ලස්සන ගෙදරක් හදාගන්න, එතකොට ලස්සන පවුලක් එක්ක ජීවත් වෙන්න. මේ විදියට අනාගතය වෙනුවෙන් ඔයාට ඕන තරම් අරමුණු තියෙන්න පුළුවන්. තවත් විදිහකට මං කියන්නම්. ඔන්න ඔයා සිහින මවනවා ලස්සන ධනවත් ජීවිතයකට. ඒත් දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් අමාරු තත්වයක ගෙවන ජීවිතයක. ඔයා හීන මවනවා. හැම වෙලේම හීන මවනවා. මම අනාගතයේදී මේ විදිහට ඉන්න ඕනේ. මෙච්චර විදිහට මං ධනවත් වෙනවා. මේ තරම් ධනවතෙක් වෙනවා කියලා ඔයා හීන මවනවා. හැබැයි ඔයා හීන මවන්නේ ඔයා ඔය දැන් ඉන්න දැන් ගෙවන ජීවිතයට බැන නම් වර්තමානයේ ඔයා ජීවත් වෙන විදිහට බැන නම් ඔයා ඒ ගැන ඔයා දැන් ගෙවන ජීවිතය ගැන කලකිරීමෙන් නම් ඔයා අනාගතය ගැන සිහින මවන්නේ එතනින් වැඩක් නැහැ. අන්න ඒකයි ඔයා මායාවකට අහු වෙනවා කියලා මම කියන්නේ. අනාගතය මායාවක් කියන්නේ අන්න ඒකට. එහෙනම් අපි කොහොමද ඉන්න ඕනේ? ඔයාට ඔයා අනාගතේ මම ඔයා හිතන්න අපි ගත්ත උදාහරණේ අනාගතේ ඔයා හිතාගෙන ඉන්න ඔයා මේ තරම් ධනවතෙක් වෙනවා කියලා.
එහෙම ඔයා සිහිනයක් තියාගන්න, අරමුණක් තියාගන්න. ඒ වගේම තමයි ඒ අරමුණට යන්න නම් වර්තමානයේ ඒ වෙනුවෙන් කැප කරන්නත් ඕනේ, වැඩ කරන්න ඕනේ. ධනවතෙක් වෙන්න නිකන් ඉඳලා බෑ. එක්ක රස්සාවක් කරන්න ඕනේ, එහෙම නැත්නම් බිස්නස් එකක් කරන්න ඕනේ. එතකොට ඉස්සරහා ජීවිතයේ සෞභාග්‍යයෙන් පුරව ගන්න, ධනවත් වෙන්න අපි වර්තමානයේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. හැබැයි ඒ වැඩ අනාගතය වෙනුවෙන් අපි එහෙම කැප වෙන්න ඕනේ වර්තමාන මොහොත අමතක කරලා වර්තමාන මොහොතට බැනද නෑ. අන්න එතන තමයි වැරද්ද තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ අනාගතයේ ධනවත් වෙන්න නම් වර්තමාන මොහොතේ වර්තමානයේ ඔයා විඳින දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ජීවිතේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ගෙවන ජීවිතය ගැන සතුටු වෙලා තෘප්තිමත් වෙලා මම ඉස්සරහට දියුණු වෙනවා කියලා මේ මොහොතේ ඒ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. දැන් ඉන්න වර්තමාන තත්වයටත් ස්තුතිවන්ත වෙමින්. අන්න ඒකයි මේ කතාවෙන් කියන ඇත්තම දේ. ඒකයි අපි ජීවත් වෙන්නේ ඇත්තටම වර්තමාන මොහොතේ කියලා මෙන්න මෙහෙම දෙයක් මේ වගේ සත්‍යයක් තියෙන්නේ. ඉතින් හැම වෙලේම ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මේ ක්‍රමේ කරලා බලන්න. මොකද ඔයාලම නිකන් හිතන්න අපි අතීත දේවල් මතක් කර ඉඳලා වර්තමානයේ දුක් වෙනවා නම් ඒකෙන් වැඩක් තියනවද? නැහැ. ඒ වගේම අනාගතයේ ඔයාට ලොකු අරමුණක් තියෙනවා. ඔයා මේ විදියට ඉන්න ඕනේ, අර විදියට ඉන්න ඕනේ කියලා ලොකු අරමුණක් තියාගෙන ලොකු සිහින මවාගෙන ඉන්නවා. හැබැයි ඒ සිහින ඔයාගේ සිහින බලාපොරොත්තු කරගන්න ඔයා සිහින මවමව හිටියට වර්තමාන ඔයා ජීවත් වෙන ඔයාගේ වර්තමාන මොහොතට බැන ඉන්නවා නම් ඒත් වැඩක් තියනවද? නෑ. ඔයා ඔය දැන් ගත කරන ජීවිතයට බැන අනේ මේක මහා කරුමකාර ජීවිතයක් කියලා ජීවිතයටත් එක්ක බැන ඉන්නවනම් තේරුමක් තියනවද? නැහැ නේද? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අතීතයේ වෙච්ච දේවල් අමතක කරන්න. අනාගතය ගැන ඔයා ළඟ හොඳ අරමුණු, හොඳ ගෝල්ස් තියාගන්න. හැබැයි ඔයා ඔය වර්තමාන ගෙවන ජීවිතය ගැන අමතක කරන්න එපා. මොකද ඔයා වර්තමානයේ අරමුණු, අනාගතය ගැන අරමුණු තියාගන්න. හැබැයි ඔයා ඔය දැන් ගෙවන ජීවිතයට ශාප කරන්න එපා. ඒ ගැන බැන වාගේ ජීවිතයට බැන ශාප කර ඉන්න එපා. ඔයා ඔය දැන් ජීවත් වෙන විදියටත් දැන් ගෙවන ජීවිතයටත් ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ඔය වර්තමාන ජීවිතය තෘප්තියෙන් ගත කරන්න. අන්න ඒ විදිහට වර්තමාන මොහොතේ වර්තමානයේ ඔයාගේ ජීවිතයට ඔයා ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින්, ඒ ගැන සතුටු වෙමින්, ඔයාගේ අනාගත අරමුණු වලටත් ඔය ගත කරන මොහොතේ සතුටින් වැඩ කරන්න. ඒවට ගොඩාක් ඇලෙන්නේ නැතුව සතුටින් වර්තමාන මොහොතේ අනාගතයේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න. වර්තමාන මොහොතේ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින්. ඉතින් අන්න ඒ විදියට හිටියොත් ඔයාලම බලන්න ඔයාගේ ඔය මනසේ ඇතිවන පීඩණයම වෙන දෙයක් ඕනේ නෑ. ඔයාගේ මනසේ ඇතිවන පීඩණයම කොච්චර අඩු වෙයිද කියලා ඔයාලම මේ දේ කරලම බලන්න. මොකද අනාගතය ගැන දුක් වෙන්නෙත් නැති කෙනෙක්ගේ, ඒ වගේම අනාගතය ගැන ඕනවට වඩා බියකින් ඉන්නෙත් නැති, වර්තමානයේ ලස්සනට වර්තමානයේ Tamanට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා නම්, අනාගතයේ තමන්ගේ අරමුණු වලට යන්න මහන්සි වෙලා මේ වර්තමානයේ වැඩ කරනවා නම් වර්තමානයේ තියෙන දේවල් ගැන සතුටු වෙලා ඒ දේවල් ගැන ස්තුතිවන්ත වෙමින් ඉන්න කෙනෙක්ගේ හිතේ පීඩනයක් තියෙන්න පුළුවන්ද? බයක් තියෙන්න පුළුවන්ද? නැහැ. ඇයි එහෙම වෙන්නේ? එයා අතීතයක් ගැන මතක් කර ඉන්නෙත් නැහැ. අනාගතයට ලස්සන අරමුණුත් තියෙනවා. ඒ අරමුණු වෙනුවෙන් වර්තමානයේ මහන්සි වෙලා වැඩත් කරනවා. හැබැයි අනාගතය ගැන සිහින මවලා එයා ඒ ගැනත් වැඩත් කරනවා. ඒ වගේම වර්තමාන මොහොතේ ජීවත් වෙන විදිහට බැන ඉන්නෙත් නැහැ. වර්තමානයේ Tamanට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙමින් තමයි එයා අනාගතය ගැන සිහින මවමින් ඒ වෙනුවෙන් වැඩ කරන්නේ. තියෙන දේවල් වලට සතුටු වෙමින් නම් එයාට තව එයාගේ ජීවිතය ගැන බයක් ඇති වෙන්න තියනවද? තව අතෘප්තියක් ඇති වෙන්න දෙයක් තියනවද? නෑ.
මොකද එයා ඉන්නෙත් දැනට ඉන්නෙත් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙලා සතුටු වෙලා තමයි එයාගේ අනාගත අරමුණු ඉටු කරගන්න එයා වර්තමානයේ වැඩ කරන්නේ. ඉතින් එහෙම කෙනෙක්ගේ හිතේ මනසේ බයක් සැකයක් ආතතියක් තමන්ගේ ජීවිතය ගැන ඇති වෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ හිත හරීම නිදහස්. ඒ වගේම එයා කරන වැඩත් ඊටාම සාර්ථක වෙනවා. ඉතින් මං කිව්වනේ මේ වීඩියෝ එකට හේතු උනේ කෙනෙක් මට කලින් වීඩියෝ එකට දාපු කමෙන්ට් එකක්. ඉතින් එයාගේ කමෙන්ට් එකනොත් එයා කියලා තිබ්බේ නිර්වාණය කියන අරමුණ ගැන. මං එයා වෙනුවෙනුත් තව අනිත් අය වෙනුවෙනුත් මේ දේ කියන්නම්. එයා එතනදි මට කියලා තිබුණේ නිර්වාණය කියන අරමුණ ගැන. ඉතින් මේ ගැනත් මං කියන්නම්. ඔන්න කෙනෙක්ට නිර්වාණය අවබෝධ කර ගැනීමේ අරමුණක් තියෙනවා. ඉතින් නිර්වාණය කියන්නේ අපිට අදහෙට ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අපි ඒ උතුම් අරමුණ වෙනුවෙන් වර්තමානයේ වැඩ කරන්න ඕනේ. අපි කොහොමද ඉන්න ඕනේ? වර්තමානයේත් අපි පින් දහම් කරන්න ඕනේ. එතකොට සිල් රකින්න ඕනේ. වර්තමාන මොහොතේ පින්වන්ත කෙනෙක් විදියට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපි ඒ දේ කරන්න ඕනේ මේ ලැබිලා තියෙන ජීවිතේට බැනද නෑ නේද? ලැබිලා තියෙන ජීවිතේ අනේ මේක මහා කරුමයක් කිය හැම වෙලේම හිතද අපි පින්දහම් කරන්න ඕනේ. මේ ජීවිතේ නම් මහා කරුමයක්. මෙහෙම ඉඳලා බෑ. කොහොම හරි නිවන් අවබෝධ කරගන්න ඕනේ. මේ ජීවිතේ මට එපා වෙලා තියෙන්නේ. මහා කරුමකාර ජීවිතයක් මම ගත කරන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න නම් මගේ ආත්මය බේරගන්න නම් මං නිවන් දකින්නම ඕනේ කියලා මේ ජීවිතය ගැන අපිරියාවෙන් කලකිරීමෙන් පින්දහම් කරන එකෙන් වැඩක් තියනවද? නෑ නේද? එහෙම කරලා හරියන්නේ නෑ. එහෙනම් අපි ඒ උතුම් අරමුණට යන්න නම් අපි කොහොමද ඉන්න ඕනේ? වර්තමාන මොහොතේ පින්වන්ත විදිහට පින්දහම් කරන්න ඕනේ. හැබැයි මේ ලැබිලා තියෙන උතුම් මනුෂ්‍ය ජීවිතයට ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙමින් තමයි ඒ දේ කරන්න ඕනේ. අන්න ඒක තමයි මෙතෙන්දී අපි කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියලා. අපි අයිති වෙන්නේ වර්තමානයට කියලා කියන්නේ අන්න ඒකට. මොකද Tamanට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන නිසා තමයි ඔයාගේ අර නිර්වාණය කියන අරමුණ අවබෝධ ඒක ලබා ගන්න ඔයාට පින්දහම් කරන්න පුළුවන් වෙන්නේ මේ ඔයාට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතය නිසා. එහෙනම් ඔය ලැබිලා තියෙන වර්තමානයේ ඔයාට ලැබිලා තියෙන ඔය ජීවිතයට ස්තුතිවන්ත වෙමින් වර්තමානයේ තෘප්තිමත්ව ජීවත් වෙන ගමන් තමයි ඔයා පින්දහම් කරන්න ඕනේ. අන්න එතකොට ඔයා නිකම්ම ඔයාගේ ඒ උතුම් අවබෝධයට ඒ උතුම් අරමුණට කරා ඔයා නිකන්ම පින්වන්ත කෙනෙක් විදිහට ළඟා වෙනවා. ඉතින් හැම දෙයක්ම එහෙමයි. මේ ලෝකේ හැම දෙයක්ම ඒ විදියයි. ඉතින් මේ විදියට ඉන්න බලන්න ඔයාගේ ජීවිතේ ඔය තියෙන ප්‍රශ්න හැම දෙයක්ම හිමීට නැති වෙන්න පටන් ගනීවි. කොහොමද අපි ඉන්න ඕනේ? අතීතයේ දේවල්, පරණ දේවල් වර්තමාන මොහොතේ මතක් කර හිත කාලේ කන්න එපා. ඒ දේවල් ගැන හිත දුක් විඳින්න එපා. ඒ වගේම තමයි අනාගතය වෙනුවෙන් ලස්සන අරමුණු, ලස්සන සාර්ථක අරමුණු ඔයාගේ හිතේ තියාගන්න. ඒ වගේම ඒ අරමුණු ඉටු කරගන්න නිකං වර්තමාන මොහොත වර්තමානයේ කාලෙනාස්ති කර ඉන්න එපා. වර්තමානයේ හොඳට ලස්සනට මහන්සි වෙලා පිළිවෙලට ඒ අරමුණු ඉටු කරගන්න වැඩ කරන්න මේ මොහොතේ. හැබැයි ඔයා ගෙවන ජීවිතයට බැන වෛර කර වර්තමානයේ ජීවත් වෙන විදිය ගැන කලකිරීමෙන් අතෘප්තිමත්ව ඍණාත්මක විදිහට වර්තමාන ඔය ගෙවන ජීවිතය ගැන හිතන්න එපා. වර්තමාන මොහොත ඔය ජීවත් වෙන දැනට ජීවත් වෙන විදියට ඒ දැනට ඔයාට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් ඒ දේවල් ගැන තෘප්තිමත් වෙමින් අනාගත අරමුණු ඉටු කරගන්න වර්තමානයේ ලස්සනට වැඩ කරන්න. අන්න එතකොට ඔයාලගේ ඔය තියෙන ප්‍රශ්න ඉක්මනට නැති වෙලා යන්න ගනීවි. ඔයාලම හිතන්නකෝ අතීතේ පරණ දේවල් වර්තමානයේ මතක් කර දුක් විඳින්න නැති කෙනෙක්ගේ මනස
කොච්චර සැහැල්ලුද, ඒ කෙනාගේ හිත කොච්චර සැහැල්ලුද. ඒ වගේම අනාගතය ගැන හොඳ අරමුණක් තියාගෙන ඉන්න කෙනෙක් කියන්නේ කොච්චර වටින කෙනෙක්ද. එයාට හොඳ අරමුණක් ඇතිව ජීවිතය ගෙවන කෙනෙක්නේ. අරමුණක් නැතුව ජීවත් වෙන කෙනෙක්ගෙන් මේ ලෝකෙට වැඩක් නෑනේ. ඇත්තම කතාව ඒකයි. ඉතින් ලස්සන අරමුණක් තියෙන කෙනෙක් කියන්නේ මේ ලෝකෙට ගොඩාක් වටින කෙනෙක්. හැබැයි ඒ වගේම තමයි ඒ අරමුණ ඉටු කරගන්න එයා වර්තමාන කාලයේ අපතේ නොයවා වර්තමානයේ ලස්සනට මහන්සි වෙලා පිළිවෙලට වැඩත් කරනවා. ඒ වගේම එයා කරන වැදගත්ම දේ මොකද්ද? Tamanට ලැබිලා තියෙන දේවල් වලට එයා වෛර කරන්නෙත් නැහැ. එයා කලකිරීමෙන් ඉන්නෙත් නැහැ. වර්තමානයේ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් Tamanට දැනට ලැබිලා තියෙන දේවල් සතුටින් තෘප්තිමත්ව පාවිච්චි කරමින් Tamanට දැනට තියෙන ජීවිතයට ස්තුතිවන්ත වෙමින් ඒ ජීවිතය ලස්සනට ගත කරමින් තියෙන දේවල් වලින් ලස්සනට ජීවත් වෙමින් තමයි එයා එයාගේ අර අනාගත අරමුණු ඉටු කරගන්න වර්තමාන මොහොතේ ලස්සනට පිළිවෙලට වැඩ කරන්නේ. ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතේ සැකයන් තියනවද? බය තියනවද? මානසික ආතති තියනවද? ප්‍රශ්න තියනවද? නෑ. එයා අතීත ගැන හිතන්නෙත් නෑ. ඒ දේවල් ගැන දුක් වෙන්නෙත් නෑ. එතකොට කාලේ වර්තමානයේ අතීතය ගැන හිත කාලේ කන්නේත් නෑ. ලස්සන අරමුණකුත් තියෙනවා. ඒ වගේම ඒ අරමුණට එයා ඕනවට වඩා ඇලිලත් නෑ. මොකද එයා වර්තමානයේ ඒ වෙනුවෙන් අනාගතයේ අරමුණ ඉටු කරගන්න වර්තමානයේ හොඳට මහන්සි වෙලා සතුටින් ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම Tamanට තියෙන දේවල් වලටත් එයා සතුටින් ස්තුතිවන්ත වෙලා ඒ දේවලුත් ලස්සනට විඳිනවා. ඉතින් බලන්න මේ ලෝක මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මොකද මිනිස්සු Tamanට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. Tamanට ලැබිලා තියෙන දේවල් ගැන මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ Tamanට තියෙන දේවල් වලට වඩා තවත් ලොකු දෙයක්. ඔව් එහෙම අරමුණක් තියෙන්න ඕනේ. හැබැයි ඒ අරමුණ තියෙන්න ඕනේ. ඒ අරමුණට වර්තමානයේ වැඩ කරන්නත් ඕනේ. වර්තමාන මොහොතේ සතුටින් ජීවත් වෙමින්. වර්තමාන මොහොතේ වර්තමානයේ තියෙන දේවල් වලින් සතුටු වෙන කෙනෙක්ට විතරමයි අනාගතේ ඒ අරමුණු වලට යන්න ලේසි වෙන්නේ. ඉතින් මානසික ආතතියක් නැති කෙනෙක් ඉන්නවනම් සතුටින් ඇත්තටම සතුටින් තමන්ගේ ජීවිතේ විඳින කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා කොහොම කෙනෙක්ද? ඒ කෙනා අනිවාර්යෙන් ඉන්නේ වර්තමානයේ Tamanට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙමින් තෘප්තිමත් වෙමින්. ඉතින් අද ඉඳන් ඔයාලා අනාගත ලස්සන අරමුණු තියාගන්න. ඒ අරමුණු වලට වර්තමාන කාලේ කාදාන්න නැතුව ඒ අරමුණු වෙනුවෙන් මහන්සි වෙලා ලස්සනට වැඩ කරන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔය වර්තමාන මොහොතේ ලස්සනට ජීවත් වෙන්න. ඔය වර්තමානයේ තියෙන දේවල් වලට ස්තුති කරන්න. වර්තමානයේ තියෙන දේවල් වලින් තෘප්තිමත් වෙන්න. අන්න එතකොට ඔයාගේ අර අනාගත අරමුණු ලස්සනට ඉටු වෙන්න ගනීවි. ඒ වගේම ඔයාගේ ජීවිතයේ ඔය තියෙන ප්‍රශ්න, ඔය මානසික පීඩා නිකන්ම නැති වෙලා යාවි. ඔයාගේ ජීවිතේ සතුට පිරුණු, නිදහස පිරුණු සාමකාමී ජීවිතයක් බවට පත් වේවි. ඉතින් මේ ලස්සන ගයිඩ් එක මට ඔයාලා හැමෝටම දෙන්න මේ අදහස ආවේ අර මම කිව්වා වගේ කලින් වීඩියෝ එකට කමෙන්ට් එක දාපු කෙනා නිසා. ඉතින් ආයෙත් වතාවක් මම එයාට ස්තුති කරනවා මගේ හදවතින්ම. ඔන්න ඔයා නිසා තමයි අද මේ ගයිඩ් එක මේ හැමෝටම මේ අවබෝධය මම ලබා දුන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අමතක කරන්න එපා වර්තමාන මොහොතේ සතුටින් වර්තමාන මොහොතේ තෘප්තිමත්ව ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා The Voice of the Universe YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න. මේ The Voice of the Universe